ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. සුපුරුදු විදිහටම අලුත්ම වීඩියෝ එකක් අරගෙන තමයි ඔන්න අද අපි ආවේ. ඉතින් අද අපි යන්න ප්ලෑන් කළේ ගාල්ලාවට තියෙන සංචාරක ස්ථාන කීපයක්ම බලන්න. හයිවේ එකේ යනකන්ම අපිට වර්ෂාවෙන් නම් එක දිගටම බාධා ඇති වුණා. ඉතින් අපේ මේ ගාලු සංචාරයේ පළමු නැරඹුම් ස්ථානය තමයි ගාලු කොටුව. හැබැයි අද අපි පෙන්වන්නේ ගොඩක් සංචාරකයන්ට දැක බලා ගන්න අමතක වෙන ප්‍රධානතම ස්ථාන කීපයක්. ඔයාලට ගාලු කොටුව ආශ්‍රිත අනිකුත් නැරඹුම් ස්ථාන දැක බලා ගන්න ඕනි නම් අපේ YouTube channel එකට ගිහින් ගාලු කොටුව හා එහි ඉතිහාසය කියන වීඩියෝ එක බලන්න කියලා අපි බොහොම ආදරෙන් ඔබට මතක් කරනවා. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මේ ගාලු කොටුව සති අන්ත දිනයන්හි හරිම කාර්යබහුලයි. ඉතින් ඔන්න අපි දැන් නැවෙත්තින්නේ ගාලු කොටුවේ දැනට ශේෂ වී තිබෙන පැරණිතම සහ දැඩි ආරක්ෂිත නැරඹුම් ස්ථානයක් වන මේ බ්ලැක් ෆෝර්ට් එක හෙවත් කළු කොටුව. හැබැයි මේ ස්ථානය බලන්න ටිකට් එකක් ගන්න ඕනි කියලා අමතක කරන්න එපා. පෘතුගීසින් විසින් ගාලු කොටුවේ මුලින්ම ගොඩනගපු ගොඩනැගිල්ල තමයි මේ බ්ලැක් ෆෝර්ට් එක හෙවත් කළු කොටුව. ඉතින් මේක ස්වාට් යුද අට්ටාලය කියලා හඳුන්වනවා. පෘතුගීසි ජාතිකයන්ගේ ප්‍රධාන යුද මධ්‍යස්ථානය ලෙස මේ ස්ථානය ක්‍රියාත්මක වී තිබෙනවා. මේ යුද අට්ටාලයේ ඉහළ කොටස ස්වාට් ෆෝර්ට් ලෙසත් පහළ කොටස වෝටර් පාස් ලෙසත් හඳුන්වා තිබෙනවා. ස්වාට් ෆෝර්ට් නම් ඉහළ කොටසේ සිරකුටි 6කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණයක් දැක බලා ගන්නට පුළුවන්. මේකේ එක් කොටසක් කඩා වැටී තිබෙන බව අපිට දකින්නට ලැබුණා. බ්‍රිතාන්‍ය අවදීන්හි මේ සිරකුටි භාවිතා කළ බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඒ වගේම ස්වාට් ෆෝර්ට් නම් ඉහළ මාලයේ මුහුද දෙසට මුහුණලා ඉදිකර තිබෙන කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයක්ද දැක බලා ගන්නට පුළුවන්. බ්‍රිතාන්‍ය අවදියේ පොලිසිය වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් වර්තමානයේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ලෙස භාවිතා කරනු ලබනවා. මේ ඔයාලා දකින්නේ සිරකුටියක ඇතුළත. හිරු එළිය වැටීමට සෑම සිරකුටියකටම කවුළු සාදා තිබෙනවා. අද වන විට ඒ සිරකුටි තුල ප්‍රදර්ශන භාණ්ඩ තියලා සංචාරකයන්ට ඒවා දැක බලා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ස්වාට් ෆෝර්ට් හෙවත් ඉහළ කොටසේ සියලු දේ නරඹලා ඉවර වෙලා ඔන්න ඉතින් අපි යන්න කල්පනා කළේ පහළ කොටස බලන්න. පහළ කොටසට යාමට උමං දොරටුවක් තිබෙනවා. ඒ උමං දොරටුවේ ඉඳන් ඉදිරියට ගියාම අපිට හමු වුණා තවත් කාලතුවක්කු ස්ථාපිත ප්‍රදේශයක්. අතීතයේ මෙතන කාලතුවක්කු 8ක් පමණ ස්ථාපිත වෙලා තිබුණා කියලා විශ්වාසයක් පවතිනවා. අතීතයේ පෘතුගීසින් මේ උමං දොරටුව භාවිතා කළේ සැඟවිලා නැවට යන්න. පසුව ලන්දේසින් ආවට පස්සේ තමයි මේ ඔයාලා දකින කොටු බැම්ම ඉදි කරලා එතන කාලතුවක්කු 8ක් තැන්පත් කිරීමට පුළුවන් විදිහට සංවර්ධනය කරලා තියෙන්නේ. මෙහෙම කාලතුවක්කු සවි කරලා දැඩි ආරක්ෂිතව මේ ස්ථානය පවත්වාගෙන යාමේ ප්‍රධානතම අරමුණ තමයි ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය වන ගාලු වරාය ආරක්ෂා කර ගැනීම. මේ තියෙන ආරක්ෂිත රහස් කුටියකට යාමට සෑදූ පිවිසීමේ දොරටුව. ඉතින් ඇත්තටම ඒ රහස් කුටියට යාමට අපිට අවසර නම් ලැබුණේ නැහැ. අපි දැන් මේ ඇවිත් ඉන්නේ ගාලු කොටුවේ තිබෙන එකම වැඩි බෙහෙත් ගබඩාවට. මෙතන සොල්දාදුවෙක්ගේ ප්‍රතිමාවක්, ඒ වගේම එයාලා භාවිතා කරපු කාලතුවක්කු, එයාලා භාවිතා කරපු තුවක්කු, වැඩි බෙහෙත් ගබඩා කරපු පීප් ආදී යුද උපකරණ ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ වගේම සොල්දාදුවෙක්ගේ යුද ඇඳුමක්ද මෙහිදී ඔබට දැක බලා ගන්නට පුළුවන්.
ඉතින් ඔයාලත් ගාලු කොටුවට ආවොත් මේ බ්ලැක් ෆෝට් හෙවත් කළු කොටුවත් නරබලා යන්න කිසිසේත්ම අමතක කරන්න එපා. මොකද කිව්වොත් ඉතාමත් සංකීර්ණ හඳුනාගත නොහැකි රහස් උමං යුද ඉදිකිරීම් රැසක් ඔබට මෙහිදී දැක බලා ගන්නට පුළුවන්කම තිබෙන නිසා ඒක අනිවාර්යයෙන්ම බොහොම විශේෂ අත්දැකීමක් වේවි. ඔන්න ඉතින් මේ පාර අපි ගාලු කොටුවේ හැම තැනම ඇවිද්දෙනන් නැහැ. මොකද අපේ කලින් වීඩියෝ වල අපි ඔයාලට ගාලු කොටුවේ හැම තැනක්ම වගේ පෙන්නපු නිසා. මේ පාර අපි වැඩි වෙලාවක් වෙන් කළේ ගාලු කොටුවේ බ්ලැක් ෆෝට් නම් දැඩි ආරක්ෂිත ප්‍රදේශය බලන්න. අපි ඊට පස්සේ ආවා උණවටුන බීච් එකට. උණවටුන කියන්නේ දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරකයන් බොහෝ ප්‍රමාණයක් නිතරම ගැවසෙන හරිම සුන්දර වෙරළ තීරයක්. ඒ බව ඔප්පු වෙනවා අපේ මේ ඔබ දකින වීඩියෝ දසුන් වලින්. සංචාරකයන්ට නිදහසේ ඉන්න පුළුවන් විදිහට සන්බෙඩ්ස් එහෙම දාලා තියෙනවා ඔබට දකින්නට පුළුවන්. හැබැයි මේ වෙරළ තීරයේ බොහෝ කොටස් ප්‍රයිවට් හොටෙල්ස් වලට අයිති කරගෙන තමයි තියෙන්නේ. මේ සුන්දර උණවටුන වෙරළ තීරය ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණීය සහිත ප්‍රදේශයක් වන අතරම කොරල් පාර සඳහාද ගොඩාක් ප්‍රසිද්ධයි. ගාල්ල නගරයේ ඉඳන් ගිනිකොන දෙසින් කිලෝමීටර් 5ක් සහ කොළඹට දකුණින් කිලෝමීටර් 108ක් පමණ දුරකින් තමයි මේ උණවටුන බීච් එක පිහිටලා තියෙන්නේ. ඉතින් උණවටුන වෙරළ තීරයේ හොරා කිහිපයක් හරිම සුන්දරව ගත කිරීමෙන් පස්සේ අපි යන්න කල්පනා කළේ වැල්ලේ දේවාලය බලන්න. මේ වැල්ලේ දේවාලය පිහිටලා තියෙන්නේ උණවටුන වෙරළ තීරයේම කෙළවරට වෙන්න. මේ දේවාලයට දෙවොල් කියලාත් කියනවා. ඉතින් අපි මේ ස්ථානය ගැන කතා කළොත් සෑම වසරකටම ඇසළ මාස මේ පූජනීය ස්ථානයට දසදහසක් පමණ වන්දනාකරුවන් පැමිණෙනවා. ඒ දින 7ක් පුරාවට පැවැත්වෙන දෙවොල් දෙවි පෙරහැර නරඹන්න. මීට වසර 2000කට පමණ පෙර දෙවොල් දෙවියන් මේ ස්ථානයට වැඩම කරලා මෙහි තියෙන ගල් තලාවක භාවනා යෝග්‍යව වැඩ සිටියා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. දෙවොල් දෙවියන් උදෙසා පවත්වන උත්සවය නවසහල් පිරිනැමීමක් වන නිසා බොහෝ වගාකරුවන් තම අස්වැන්නෙන් ගෙන එන මූලිකම කොටස ඔවුන් නියමිත වේලාවට වර්ෂාව සහ බහුල අස්වැන්නක් ඉල්ලා සිටමින් දෙවියන් වෙනුවෙන් පූජා කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ආශ්‍රිතව ජීවත් වන ජීවර ජනතාව මුහුදට යන ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පතා ගොඩ කොටස නමින් හඳුන්වන ඔවුන්ගේ ඉපැයීම් වලින් කොටසක් ඉතිරි කර මේ නවසහල් මංගල්‍යයට පූජා කරනවා. අපි දැන් එන්න කඳු කැටේ පාමුල තමයි උණවටුන වෙරළ තීරය පිහිටලා තියෙන්නේ. බුදුගේ පහු කරලා ටිකක් ඉදිරියට ගියාම තමයි ඔයාලට මේ බොහොම මනස්කාන්ත දර්ශන දකින්නට ලැබෙන්නේ. විශාල ගල් වැටියක් මගින් මේ කඳු ගැටයට සාගරයෙන් සිද්ධ වෙන හානිය වළක්වනවා. ඉතින් මෙතනට ආවොත් ඈත දියඹේ යාත්‍රා කරන විශාල නෞකාද ඔබට දැක බලා ගන්නට පුළුවන්. අපි වැල්ලේ දේවාලය නරඹලා ඉවර වෙලා ආයිත් උණවටුන වෙරළ තීරයට ආවා. සංචාරකයන්ගේ නොඅඩුව සිටින මේ සුන්දර වෙරළ තීරයේ තවත් හෝරා කිහිපයක් ගත කරන්න අපි අමතක කළේ නැහැ. අපි දැන් ඇවිත් ඉන්නේ අද දවසේ අපේ ගිමන් නිවාලන නවාතැන වන හයිඩ් අවේ ගෝල් විලායකට. මේ විලායක තියෙන්නේ වලහදුව කියන ගමේ. මේ විලායකේ ඉඳන් ගෝල් ෆෝට් එකට විනාඩි 10ක් පමණ තමයි තියෙන්නේ. full AC rooms 4ක්, attached bathrooms, hot water, kitchen area, living room, dining area යන කොටස් වලින් මේ අපූර්ව විලායක සමන්විත වෙනවා.
ඒ වගේම විලායක ආසන්නයේම මෙහි හිමිකරු විසින් පවත්වාගෙන යන විශාල කුරුඳු වගාවක්ද දකින්නට පුළුවන්. ඔයාලට ඒ වගාව නරඹන්නත් පුළුවන්. මේ විලායක තියෙන්නේ විශාල ගෙවත්තක් මැද. වටේටම ගස් කොළන් වලින් පිරීලා තියෙන ලොකු අත්තක් මැද්දේ හදලා තියෙන මේ අපූර්ව විලායක තාමත් ඉදිකරමින් පවතින එක. විලායක පෙනුමෙන් පෞරාණික බවක් ඉස්මතු කරනවා. ඒ කිව්වේ පැරණි වලව්වක් වගේ පොඩි පෙනුමක් තියෙනවා. පෞරාණික පෙනුම සහ නවීන පෙනුම එකතු වෙලා ඉදිකරලා තියෙන මේ විලායක නිස්කලංක බවින් නම් අනූනයි. මේ තියෙන ලිවින් ඒරියා එක. ඔයාලා මේ විලායකට ආවොත් ඔයාලට අවශ්‍ය ආහාරපාන ආදිය සකසා ගන්න අංග සම්පූර්ණ කිචන් එකක් ඔබට හිමි වෙනවා. නැතිනම් චෙෆ්ට කියලා ඔයගලන්ට අවශ්‍ය කරන ආහාරපාන සකසා ගන්නත් පුළුවන්. අපි නම් අපේ ආහාර වේල අපිම සකසා ගත්තා. මොකද මේ විලායකේ අද ඉන්නේ අපි විතරක්ම නිසා. මේ තමයි අපට ලැබුණු අපූර්ව බෙඩ්රූම් එක. මේක AC රූම් එකක්. මේ තමයි අපේ රූම් එකට අයිති ඇටච් බාත්රූම් එක. හොට් වෝටර් ෆැසිලිටීස් එහෙමත් මේ බාත්රූම් එකේදී අපිට විඳින්නට හැකියාව ලැබුණා. මේ රෝම් එක ගොඩක් ඉඩකඩ තියෙන එකක්. ඒ වගේම අවට ශබ්ද මොකුත් නැති නිසා ගමන් වෙහෙස වගේම විඩාව නිවාගෙන හොඳ නින්දක් ලබා ගන්න ඔන්න ඉතින් අපිට හැකියාව ලැබුණා. මෙන්න මේ විදිහට තමයි හයිඩ් අවේ ගෝල් විලායකට රාත්‍රිය උදා වුණේ. උදෑසනම අවදි වෙලා උදේ ආහාරය සකසාගෙන අපි හයිඩවේ ගෝල් විලායකෙන් පිටත් වෙන්නට තීරණය කළා. අපි අද දවසේ උදෑසනම නරඹන්නට කල්පනා කළේ යටගල මහා විහාරය. අපි දැන් ඇවිත් ඒ යටගල රජමහා විහාරයට. බෞද්ධ වන්දනාකරුවන් වගේම ගාල්ල සංචාරයට එන විදේශීය සංචාරකයින්ද මේ යටගල රජමහා විහාරය නරඹන්නට නිරතුරුවම හෙට පැමිණෙනවා. දකුණු පළාතේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට තමයි මේ පෞරාණික පුදබිම අයිති වෙන්නේ. විහාර භූමියට ඇතුළු වෙනකොටම දක්නට ලැබෙන මේ හිටිපිළිමය මෑත කාලේ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමාවක් වනවා. මහින්දාගමනයෙන් පස්සේ දේවානම් පීතිස්ස රජතුමා රට පුරාම යොදුනෙන් යොදුර මේ විදිහේ විහාරස්ථාන ඉදිකර තිබෙනවා. ඒ විහාරස්ථාන වලින් එකක් තමයි මේ යටගල රජමහා විහාරය. වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන මේ ඓතිහාසික පුදබිමේ රෝපණය කර තිබෙන බෝධිය ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් පළ බෝධීන්ගෙන් එකක් බව සඳහන් වෙනවා. 12 වන සියවසේ එනම් ක්‍රිස්තු වර්ෂ 1225 සිට 1259 දක්වා රජ කළ දෙවන පරාක්‍රම බහු රජුගේ නියමයෙන් දේව පතිරාජ අමාත්‍යවරයා විසින් මේ ඔයාලා දකින බුද්ධ මන්දිරයේ වැඩ සිටින 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. සැතපෙන ප්‍රතිමාවට ඉහළින් බුදු මැදුරේ වියන ලෙස තියෙන්නේ මේ විශාල ගල්ලෑල්ල. ඒ ගල්ලෑල්ල මත නෙළුම්වල් වලින් සිතුවම් ඇඳ තිබෙනවා. විහාර මන්දිරයේ තිබෙන අනෙක් ඉපැරණි බිතු සිතුවම් මේ වන විට නම් ටිකින් ටික මැකී යමින් තිබෙනවා. විහාර මන්දිරයේ දකුණු පස ඉහළ කොටසේ සිතුවම් කර තිබෙන වෙස්සන්තර ජාතකය 12 වන සියවසට අයත් සිතුවමක් බව සඳහන් වනවා. විහාර මන්දිරය වැඳ පුදා ගැනීමෙන් පස්සේ අපි ආයිත් ආවා විහාර භූමියට. අතීතයේ භික්ෂුන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටි ගල්ලෙන් කිහිපයක්ද මෙහි තිබෙනවා. මේ තියෙන්නේ එවැනි ගල්ලෙනක්.
අපේ විහාර භූමියේ ඉහළට ආවා. ඒ ආපුහාම මේ විදිහට විශාල ගල් පර්වත මැදින් ඉදිවී තිබෙන ගල්ලෙන් බලා ගන්නට පුළුවන් වුණා. වරින් වර කරන ලද ප්‍රතිසංස්කරණවලදී පෞරාණිකත්වය ගැන අවධානයක් සහ අවබෝධයක් නොමැතිවීම නිසා යටකල රජමහා විහාරයේ පිහිටා තිබූ පැරණි සෙල්ලිපි දෙකක් සහ ඓතිහාසික ලේඛන කිහිපයක්ද විනාශ වී තිබෙනවා. චෛත්‍යයට උතුරින් පිහිටා තිබෙන මේ මහා නොග ගස අවුරුදු 800කට වඩා පැරණි කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ. දහට වන සහ 19 වන සියවස්වල මේ රජමහා විහාරයේ නායකත්වයට පත් වුණ යටගම ජෝතිපාල නාහිමි, ගල්ඔලුවේ දේවමිත්ත නාහිමි, හල්පේ සෝනොත්තර යන නාහිමියන් විසින් විහාර සංවර්ධන කටයුතු බොහොම මැනවින් ඉටු කරලා තියෙනවා. 1991දී හෙට්ටාචල මහ පිරිවෙන මේ රජමහා විහාරය ආශ්‍රිතව ආරම්භ වෙලා තියෙනවා. ඉතින් පෞරාණික වශයෙන් වැදගත් වන යටගහල රජමහා විහාරය වන්දනා කර ගැනීමෙන් පස්සේ අපි ආයෙත් එන්න පිටත් උනේ තවත් විහාරස්ථානයක් නරඹන්නට. යටගල රජමහා විහාරයේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර රෝමස්සල පැත්තට ආපුවහම තමයි මේ විවේකාරාම පන්සල අපිට හමුවන්නේ. රෝමස්සල වෙරළ තීරයට යන කවුරුත් මේ පූජනීය පන්සලටත් ඇවිත් යන්න අමතක කරන්නේ නම් නැහැ. කුඩා ඉඩ ප්‍රමාණයක් තුල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, බුදුන් වහන්සේගේ හිටි පිළිමයක්, කුඩා චෛත්‍යයක් සහ බොදුගයක් මේ විහාරස්ථානයේ ඉදිකර තිබෙන බව දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම දෙවිවරුන්ගේ මූර්ති කිහිපයක්ද මෙහි අඹා තිබෙනවා. ඉතින් රෝමස්සන එන ඔයාලත් මේ විහාරයට ඇවිත් වැඳ පුදාගෙන යන්නට අමතක කරන්න එපා කියලා අපි ඔබට ආයෙත් මතක් කරනවා. අපි දැන් පිටත් වුණේ සුන්දර රෝමස්සල කඳුපාමුල පිහිටා තිබෙන ජපන් සාම චෛත්‍ය වලින් එකක් වන රෝමස්සල සාම චෛත්‍ය බලන්න. ජපානයේ නිප්පොන්සන් අයහෝජි මහානිකායේ ආධාර ඇතුව ඉදිවුණ මේ සාම චෛත්‍ය 2004 වසරේ පෙබරවාරි 23 වෙනි දින මහජනතාවට වන්දනා කිරීම සඳහා විවෘත කර තිබෙනවා. චෛත්‍ය පිටත පරිවාරව සිව් දිශාමුඛව බුද්ධ ප්‍රතිමා 4ක් තැන්පත් කොට තිබෙනවා. එන් බෝධිසත්වයන්ගේ උප්පත්තිය, බුද්ධත්වය හා බුදුන් වහන්සේගේ පරිනිර්වාණය නිරූපණය කර තිබෙනවා. මේ ස්ථානයට ආවහම රෝමස්සල වෙරළ තීරයේ සුන්දරත්වය ඔබට දැක බලා ගන්නට පුළුවන්. රෝමස්සලට එන සංචාරකයන් මේ ස්ථානයත් වැඳ පුදා ගැනීමට කිසිසේත්ම අමතක කරන්නේ නම් නැහැ. ඔන්න ඉතින් එහෙනම් සාම චෛත්‍යයත් වන්දනා කිරීමෙන් පස්සේ අපේ ගාල්ල සංචාරයේ අවසාන නැරඹුම් ස්ථානය වන ජංගල් බීච් එකට යන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ගාල්ල පුරවරයේ සංචාරක ආකර්ෂණය ඉතාම ඉහළින් හිමි කරගත් ස්ථානයක් තමයි මේ අපි යන රෝමස්සල ජංගල් බීච් එක. රෝමස්සල කන්ද හරහා කැලය මැදින් ගිහිල්ලා කිලෝමීටර් 1ක් පහමන පහළට බහිනකොට රෝමස්සල මුහුදු තීරය අපිට හම්බ වෙනවා. ඉතිහාස කතාවලට අනුව රාමාගේ වානර හමුදාවේ නායකයා වෙච්ච හනුමන්තා ලංකාවට පැමිණි අවස්ථාවේ රාමාගේ සොයුරු ලක්ෂ්මණ රෝගී වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔහුට අවශ්‍ය ඖෂධ සොයා ගැනීමට ඉන්දියාවට ගිය මේ හනුමා, එහෙමත් නැත්නම් හනුමන්තා, ඔහුට ඕමනා පැලෑටියේ නම අමතක වී තිබෙන නිසා හිමාලයෙන් කොටසක් රැගෙන එන ගමනේදී ඔහුගේ අතේ තිබුණු හිමාලයේ කොටසක් මේ ප්‍රදේශයට වැටී තිබෙනවා. ඒ වැටී ගිය කොටසින් සුන්දර රෝමස්සල භූමිය නිර්මාණය වී තිබෙන බව තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ.
දෙස්විදෙස් සංචාරකයන් බොහොමයක් ඉතාම සතුටින් කල්මරණ අති රමණීය නිදහස් අයුරු කලාපයක් ලෙස අද වන විට මේ ජංගල් බීච් ජනප්‍රිය වී තිබෙනවා. සයුරේ රළගෙඩි හා ඒ මත හැපි දඟලන සීතල මුහුදු හොළඟ අපේ මනසේ සහ ගතේ අවිවේකී බව වගේම විඩාබර ගතිය මොහොතකට නවතාලන්නට සැදී පැහැදී සිටිනවා. වෙරළ තීරයේ ඉහළට වන්නට හරිත වර්ණයෙන් දිතුලන රෝමසල ජෛව විවිධත්ව පරිසරයත් පහලින් කබොක්ගල් කන්දකින් යාවුණු සයුරු තීරයත් නිසා මේ ජංගල් බීච් එක තවත් රමණීය පරිසරයක් ලෙස සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනා ගන්නා තැනක්. වෙහෙස මහන්සිය විඩාව නිවාලමින් සෑහෙන වෙලාවක් අපි ජංගල් බීචේ විනෝද වුණා. ඉතින් මේ අපූර්ව බිම්කඩ මත කැලි කසල ප්ලාස්ටික් පොලිතින් නොදමා අන් අයටත් චිරාත් කාලයක් මේ සැපය සුවය මේ විනෝදය ලබන්නට ඉඩහසර ඉතිරි කර යාමට කාරුණික වන ලෙස අපි බොහොම වමනාවෙන් උනන්දුවෙන් ඔබට මතක් කර තිබෙනවා. අපිව සනසා සතුට අප්‍රමාණව තිලිනදී මේ සොඳුරු වෙරළ තීරය අපෙන් පෙරලා බලාපොරොත්තු වෙන්නේ එන්න එච්චරයි. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. තවත් මෙවැනිම අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ඕගොල්ලන්ව බලන්න ආයෙත් ඉක්මනින්ම එන්නම්. අපේ health and lifestyle with 3 boys YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා ඕගොල්ලන්ට අපි මතක් කරනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ රාත්‍රියක්.